සාදරයෙන් පිළිගන්නවා SLV Tech YouTube channel එකට. අද ඔයගලන්ට මම කියලා දෙන්න හදන්නේ කොහොමද මෙන්න මේ වගේ පත්තුරාම තියෙන බල්බ් එකක් රටාවකට වැඩ කරන්නේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට මේ සර්කිට් එකට පැරලල් බල්බ් බෙල් 100ක් උනත් දාගන්න පුළුවන්. ඊට වඩා උනත් පුළුවන්. ඔයගලන්ට අඩුම බල්බ් බෙල් දෙකක්වත් මේකට අවශ්‍ය වෙනවා පත්තුරාම තියෙන බල්බ් බෙල්. මේකට අපිට අවශ්‍ය කරන දේවල් ප්‍රධානම දේවල් තියෙනවා. එකක් අපිට Arduino Uno board එකක් අවශ්‍ය වෙනවා. Uno හරි Nano හරි කමන්නේ. මොකද ගොඩක් අය ගාව තියෙන Uno board එක. ඊපස්සේ අපිට මෙන්න මේ track module එක හදා ගන්න ඕන. මම මේක channel දෙකකට තමයි හදන් තියෙන. ඔයගොල්ලන්ට කැමති ගානකට හදා ගන්න පුළුවන්. මම මේක channel දෙකකට හදන් තියෙන්නේ. මේක හදන විදිය මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහදී ඩයග්‍රෑම් එක පෙන්නලා පැහැදිලි කරනවා. මේක රිලේ මම මේකට රිලේ මොඩියුල් එකක් පාවිච්චි කරන්නේ. මොකද රිලේ මොඩියුල් එකකට වඩා ගොඩක් මේ ට්‍රැක් මොඩියුල් එක මේ වාසි තියෙනවා. මොකද රිලේ එකක් සාද්ද තියෙනවා. විතර ස්විච් එකදී රිලේ කන්ටැක්ට් පොයින්ට්ස් අවුට් වෙනවා. ඒකට වෙනම සප්ලයි එකක් දෙන්න ඕන. ඒ වගේ තියෙනවා. එහෙනම් ප්‍රශ්න නිසා ඊට වඩා හොඳයි මේ ට්‍රැක් මොඩියුල් එක. මොකද මේකට අපිට Arduino එකේ ඉන්පුට් එකයි අපිට බල්බ් බෙල පත්තු කරන්න අවශ්‍ය වෝල්ට් 230 කරන්ට් එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ බලමු දැන් අපි මම මේ ට්‍රැක් මොඩියුල් එක හදාගන්න මේ පාවිච්චි කරලා තියෙන කම්පොනන්ට්ස් පෙන්වන්නම් මුලින්ම ඩයග්‍රෑම් එකට යන්න කලින්. මෙතන තියෙනවා BT 136 ට්‍රැක් දෙකක්. ඊට පස්සේ මෙතන තියෙනවා වොට් කාලේ 1K රෙසිස්ටර් දෙකක්. සහ මෙතන තියෙනවා ඔප්ටෝ අයිසොලේටර් එකක්. මේක MOC 3021. ඒකින් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේ යට තියෙනවා IC බේස් එකක්. පින් 8. ඔයාලන්ට කැමති නම් IC බේස් එකක් දාගන්නත් පුළුවන්. නැත්නම් මේක කෙලින්ම ඩිරෙක්ට්ම මේ බෝඩ් එකට පාස් ගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන තියෙනවා 220 ohm වොට් කාලේ රෙසිස්ටර් දෙකක්. සහ එන්න මේ වගේ වේරෝ බෝඩ් කෑල්ලක් සහ මේ වගේ ජම්පර් කේබල් මේල් ටු මේල් ජම්පර් කේබල් තමයි මම මේකට අරන් තින්නේ. ඉන් කේබල් තුනක් සහ මේ වගේ ෆ්ලෙක්සිබල් වයර් කෑලි කිහිපයක් සහ මෙන්න මේ වයර් කනෙක්ටර් හතරක් ඕන මේ කනෙක්ටර්ස් කෑලි කනෙක්ටර් බාර් එකෙන් හතරක් තමයි කපලා ගන්න ඕන. හරි දැන් මම ඔයගලන්ට මේ ට්‍රැක් මොඩියුල් එක හදාගන්න විදිය ඔයගලන්ට කියලා දෙනවා. මෙන්න මේ විදිහට තමයි ට්‍රැක් මොඩියුල් එක අපි හදාගන්න ඕනේ. මෙන්න මේක තමයි ඩයග්‍රෑම් එක. මෙතන මුලින්ම තියෙනවා මෙන්න මෙතන මේ පැත්තෙන් පටන් ගත්තොත් මෙතන තියෙනවා සිග්නල් 1 කියලා. මේක තමයි Arduino බෝඩ් එකේ අපි මේකට දෙන්න ඕන සිග්නල් එක. ඒ කියන්නේ අපි data pin එකට සම්බන්ධ කරන්න ඕන digital pin එකට සම්බන්ධ කරන්න ඕන මේ සිග්නල් කියන ඒවා. ඉන් දෙකක් තියෙනවා. මෙතන එකයි මෙතන එකයි. මෙතන මේ ground pin මේ ground එක සම්බන්ධ කරන්න Arduino බෝඩ් එකේ ground එකට. ඊට පස්සේ output පැත්ත බැලුවාම මෙන්න මේ පැත්ත තමයි මේකේ 230 ඉන්පුට් කරන්න තියෙන පැත්ත. ඒ කියන්නේ මේ බල්බ් බෙල් සහ මේ ට්‍රැක් ටික වැඩ කරන්න තියෙන්නේ මෙන්න මේ 230න්. ඔයාලන්ට පුළුවන් මෙතන 230 ඉන්පුට් කරන්න. ඊට පස්සේ මේ com කියලා එකක් තියෙනවා. ඊපස්සේ මෙතන out 1 කියලා එකක් තියෙනවා. out 2 කියලා එකක් තියෙනවා. ඔයාලන්ට පුළුවන් පත්තුලාම තියෙන බල්බ් බෙලක් අරගෙන ඒකේ එක වයර් එකක් com එකට දෙන්න. ඊපස්සේ එකක් out එකට දෙන්න. ඊපස්සේ අනිත් බල්බ් බෙල ගත්තා. ඒකේ එක වයර් එකක් com එකට දෙන්න. ඒකේ අනිත් වයර් එක out 2 එකට දෙන්න. එහෙම දුන්නාම ඔයගලන්ට බල්බ් බෙල් දෙක රටාවලට වැඩ කරනවා බලා ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ ඔයගලන් හිතමු ඕගොල්ලෝ මේ control box එකක් ආපු බල්බ් බෙලක් තියෙනවා නම් ඒ control box අවුත් වෙලා නම් ඒ බල්බ් බෙල උනත් මේකට දා ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට කරන්න ඕන ඒ බල්බ් බෙලේ බලන්න ඔයගලන්ට බල්බ් කනෙක්ෂන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ බල්බ් LED සීරීස් කරලා සම්බන්ධ වුණ වයර් දෙකක් තියෙනවා. අන්න ඒ සීරීස් සම්බන්ධ LED තියෙන වයර් දෙක මේ out 1 සහ out 2 එකට තමයි ඔයගොල්ලෝ සම්බන්ධ කරන්න ඕන. අනිත් කිසිම බල්බ් දෙකක් සම්බන්ධ නැති වයර් එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. ඒව ඔයගලන්ට සම්බන්ධ කරන්න පුළුවන් මේ com කියන command එකට. එහෙම කළා ඔයගලන්ට පුළුවන් ඒ තනි ඒ බල්බ් බැලීම රටා හදාගන්න. මේකේ විදිහ ඔයගොල්ලෝ Arduino එකේ හදාගත්තු රටා ටික ඒකේ වැඩ කරනවා බලා ගන්න පුළුවන්. හරි. අපිට බල්බ් බෙල්
කනෙක්ෂන් විදිහ බලාගත්තොත් මේ තියන්නේ මේ පත් වෙලාම තියෙන බල්බ් වෙලා ඒක මම මේ විදිහට අරන් තියෙනවා වයර් දෙක මේකට මම ටේප් කරලා වයර් දෙක අමුණලා අරන් තින්නේ පස්සේ මම තව බල්බ් එකක් මෙහෙම හදාගත්තා මේ තියන්නේ මේ જાතියින් බල්බ් එක ඒකත් මම මෙහෙම හදාගත්තා ඔයගලන්ට පුළුවන් මේකේ මම කොමන් කිව්වේ ඔයගලන්ට කොමන් කිව්වේ කොමන් එකට මෙහෙම එක වයර් එකක් මෙහෙම ඔයගලන්ට පුළුවන් එක වයර් එකක් කොමන් එකටම දෙන්න මෙහෙම අමුණ ගන්න ඊට පස්සේ මෙහෙම වයර් අනිත් වයර් දෙගෙනවා මේ ඔයගලන්ට පුළුවන් මේ එක වයර් එකක් අවුට් 1 සහ අවුට් 2 එකට දෙන්න ට්‍රැක් මොඩියුල් එකේ අපි දැන් මේ විදිහට මේක අමුණ ගමු ඉතින් ට්‍රැක් මොඩියුල් එක මේ තියන්නේ ඒකේ අවුට් 1 සහ අවුට් 2 කියලා මම පෙන්ලා තියෙන අවුට්පුට් දෙක අපි ඒකට මේ බල්බ් දෙක සම්බන්ධ කරගමු ඕගලන්ට තව දෙයක් කියන්න ඕන අර ඔයගොල්ලෝ කන්ට්‍රෝල් බොක්ස් එකක් කියන බල්බ් බෙල් තියෙනවනේ අර කන්ට්‍රෝල් බොක්ස් එකක් කියන බල්බ් බෙල් තියෙනවා ඒව ඔයගලන් කන්ට්‍රෝල් බොක්ස් එක සවුත් කරනවා නම් ඒ වුණත් මේකට දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයගලන්ට ඒකක් අමුණ හැටි කියලා දුන්නොත් ඒකේ තියෙනවා මෙහෙම මේ තියෙන බල්බ් බෙල් තියෙන එක කනෙක්ෂන් එකක් මේ එක මෙන්න මේ බල්බ් සම්බන්ධ එක සීරියස් කරලා තියෙන එක වයර් කනෙක්ෂන් එක මේ තියෙන තව කනෙක්ෂන් එකක් බල්බ් සම්බන්ධ එතකොට මේකේ බල්බ් මේ ලයින්ස් දෙකක් තියෙනවා එන්න මේ වයර් එක කිසිම බල්බ් එකකට සම්බන්ධ නැහැ මේක තමයි කොමන් වයර් එක එතකොට මේක තමයි අපි මේකේ කොම් එකට අමුණන්න ඕන ඒ කියන්නේ මේ ට්‍රැක් මොඩියුල් එකේ කොම් එකට අමුණන්න ඕන ඊට පස්සේ මේකේ අවුට් 1 සහ අවුට් 2 කියනක සම්බන්ධ කරන්න ඕන මෙන්න මේ බල්බ් ලයින් දෙක මේක අවුට් 1 එකට සම්බන්ධ කරා මේක අවුට් 2 එකට සම්බන්ධ කරා. ඔයගොල්ලන්ට කැමති එකක් පුළුවන් සම්බන්ධ කරගන්න අවුට් 1 සහ අවුට් 2 එකට මේ බල්බ් ලයින් එක විතරයි සම්බන්ධ කරන්න ඕන. මේක සම්බන්ධ කරන්න ඕන මේකේ කොමන් එකට. කොමන් එකට මේ ට්‍රැක් මොඩියුල් එකේ කොමන් එක මම තාම කොමන් නැහැ මොකද ඒක කෙලින්ම 230 ලයින් එකෙන් එන හින්දා මම ඔයගොල්ලන්ට මේක අමුණද්දි ඔයගොල්ලන්ට කොමන් එක වයර් එක එමිනෙන්න කොතනද කියලා බලා ගන්න පුළුවන්. හරි දැන් මම මේ විදිහට මේකේ අවුට්පුට් මේ කනෙක්ෂන් දෙක සම්බන්ධ කරන් ඉවරයි. පස්සේ ට්‍රැක් මොඩියුල් එකට අපි 230 ලයින් එක කියන්නේ එක ලයින් එකක් යනවනේ. ඒක සම්බන්ධ කරන්න ඕන මෙන්න මෙතනට. මෙන්න මේ වයර් එකෙන් තමයි මම මේකට 230 ලබා දෙන්නේ. මෙන්න මේ වයර් දෙකෙන් අපි මේක 230 ලබා දෙනවා. එතකොට මේක 230 ලබා දෙනකොට ඔයගොල්ලෝ හොඳට බලා ගන්න මම මෙතන කනෙක්ෂන් එක ලබා දෙන විදිහ. මම මේකේ කොමන් වයර් එක කොමන් කනෙක්ෂන් එක මම මේ විදිහට මේ කනෙක්ටර් එකට මේ විදිහට අමුණ ගන්නවා මුලින්ම.
හරි ඔයාලන්ට බලා ගන්න පුළුවන් ඒක මම මේ විදිහට අමුණ ගත්තා මේ තියෙන්නේ output line එක පස්සේ මේ තියෙන common එක තියෙන common එක හරි පස්සේ මම ඒකට 230 ලබා දෙන්නේ මෙන්න මේ වයර් එකේ මෙන්න මේ වගේ වයර් එකකින් මම මේකට 230 ලබා දෙනවා ඔයාලට පුළුවන් ඒක අමුන්නකොට ඔයාලන් කැමති එකක් මේකට සම්බන්ධ කරන්න 230 ලබා දෙන ලයින් දෙක මාරු වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙන්න මේ ආකාරයට මම බල්බ් බෙල් දෙක මේ ට්‍රියක් මොඩියුල් එකට සම්බන්ධ කරගත්තා. මේ ට්‍රියක් මොඩියුල් එකට. දැන් උනට බලන්න ඕන 230 ඉන් වෙන පැත්ත තමයි මේ. ඒකේ එක වයර් එකක් කෙලින්ම කොමන් එකට ගිහිල්ලා තියෙනවා මේ බල්බ් බෙල් එකේ කොමන් එකට. සහ අනිත් වයර් එක ගිහිල්ලා තියෙනවා අපේ ට්‍රියක් මොඩියුල් එකට. දැන් අපිට තියෙන්නේ මේක අපේ Arduino Uno board එකට සම්බන්ධ කරගන්න. ඒක සම්බන්ධ කරනවා නම් මම මේකේ පින් ටික මේ කෝඩ් එකේ මම output පින් දෙක විදිහට දීලා තියෙන්නේ 8 සහ 9. මම කෝඩ් එකත් ඔයගලන්ට description එකේ දාන්නම්. මම දැන් ඒ 8 9 කියන පින් දෙකට කැමති ඒ පින් දෙක මාරු වුණා කියලා අවුලන්නේ මම මේ පින් දෙකට මේ sorry මගේ අතින් මේ එන්න මේ ට්‍රැක් මොඩියුල් එකට යන මේ ග්‍රවුන්ඩ් වයර් එක මේ ගැලවුණ එක ඉතින් පාස්සන් ආවා හරි අපි දැන් මේක ට්‍රැක් මොඩියුල් එක අපි Uno board එකට සම්බන්ධ කරගමු ඒක සම්බන්ධ කරනකොට ට්‍රැක් මොඩියුල් එකට සිග්නල් කියලා පින් දෙකක් මේ ට්‍රැක් මොඩියුල් එකේ තියෙනවා අපි ඒක සම්බන්ධ කරනවා Arduino දැන් මම මේකේ ප්‍රෝග්‍රෑම් එක දීලා තින්නේ 8 9 කියන මේ ඩිජිටල් මේ අවුට් දෙකට මම මේක 8 9 දෙකට මේ සිග්නල් මේ කනෙක්ෂන් දෙක මේකට කනෙක්ට් කරගන්නවා ඔය ඒ කියන්නේ ඒ සිග්නල් කනෙක්ෂන් දෙක මාරු වුණා කියලා අවුලක් නැහැ හැබැයි ඔයගොල්ලෝ ග්‍රවුන්ඩ් එක Arduino board එකේ ග්‍රවුන්ඩ් එකටම දෙන්න ඕනේ. මෙතන මෙන්න මෙහෙම තියෙන ග්‍රවුන්ඩ් එක මම ඒකට මේ ග්‍රවුන්ඩ් එකට මෙහෙම ලබා දුන්නා. දැන් අපි මේක සම්බන්ධ කරගත්තු වැඩ ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකට ප්‍රෝග්‍රෑම් එක දාගන්න. මේකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ අපේ Arduino board එකට. අපේ LED බල්බ් බෙල් දෙක මෙහෙම තියෙනවා. පස්සේ මම මේකට ඕල් 230 සම්බන්ධ කරනවා දැන් මම මේකට ඕල් 230 සම්බන්ධ කරලා තමයි තියෙන්නේ මේ ට්‍රියක් මොඩියුල් එක නිසා ඔයගොල්ලන්ට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ මොකද මේ දෙකම මේ අයිසොලේට් කරලා තින්නේ මේ ඔක්ටෝකප්ටර් එකේ දැන් අපි බලමු මේකට ප්‍රෝග්‍රෑම් එක. කොහොමම තියාගෙන ඔයගලන්ට මේකේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නනවා. එහෙම තමයි මම මේක ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම මේක ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන තියෙන්නේ. මේ මෙතන LED තියෙන්නේ මේකේ පින් මේක දෙක 8 9 කියන පින් එකට තමයි මේක මේ අවුට්පුට් එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතනින් මේ ඩිලේ මෙතන මේ පළවෙනි පැටර්න් එක පැටර්න් 1 එක මම පැටර්න් 4කට හදන් තියෙන්නේ. පැටර්න් 1 එක ඩිලේ 300 කියන්නේ මිලිසෙකන්ඩ් 300කින් මේක පැටර්න් මාරු වෙනවා. මම මෙතනත් එහෙමයි කරන් තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ ඩිලේ ටිකක් ඩිලේ ටයිම් වෙනස් කරගෙන ඔයගලන්ට පුළුවන් මේ රටා මාරු වෙන විදිහ වෙනස් කරගන්න. ඉතින් මම මේ කෝඩ් එක මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක වැඩ කරන විදිහ.
ඔයගලන්ට පේනවා මේක ඉතා හොඳින් වැඩ කරන විදිය. ඉතින් ඕගලන්ටත් පුළුවන් මෙන්න මේ විදිහට මේ පත් වෙලාම තියෙන බල්බ් එකක් මේ විදිහම රටා වැඩ කරන්න හදාගන්න. බල්බ් එක දෙකක්වත් ඕන ඔයගලන්ට පුළුවන් මේකට ඕන තරම් බල්බ් එක සම්බන්ධ කරන්න 100ක් හෝ ඊට වඩා වුණත් පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයගලන්ට ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ ඉලෙක්ට්‍රොනික්ස් වලට කැමති හා යාළුවෝ ඉන්නවා නම් ඔයගලන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් කට්ටියටම ජය වේවා.